ඒ ප්‍රඥාව පෑදෙන තැන නුවණ පෑදෙන තැන සිතුවිලි පරම්පරාව කොහොමද? ඒක හරියට මේ වගේ. මේ දැන් උදාහරණයක් කිව්වොත් මම ඔයාලට මෙහෙම. ඒක අත්දැකීමක් මම ගෙනත් දෙන්න. දැන් අපි ඇහෙන් ගොඩක් දේවල් බලනවනේ. දැන් අපි ඇත්තටම ගත්තොත් භාෂාවේ ක්‍රියාපද විතරයිනේ අපිට තියෙන්නේ. බලනවා කියන්නේ verb එකක් ක්‍රියාව. අහනවා කියන්නේ ක්‍රියාවක්. හිතනවා කියන්නේ ක්‍රියාවක්. කනවා කියන්නේ ක්‍රියාවක්. හුස්ම හැම එකම එතකොට අපි ගත්තොත් මේ බලනවා අහනවා හිතනවා කනවා බොනවා කියන මූලික ක්‍රියා හය එකක්නේ කවිට සිද්ධ වෙන්නේ. මං කිව්වද අපි බල යනවා. ක්‍රියාවන් කර යනවා. අපි කවදාවත් හිතලා තියෙනවද බලනවා කියන්නේ මොකක්ද කියලා? හොඳට අහන්න මේ ඇහෙන්නේ නැහැ මම මේ කියන එක. එමන් දෙවැනි වරත් අය කියන. අපි හැමදාම මේ බල යනවා. දැන් අපිට අපි කියනවා ගහක් බැලුවා. දරුවෙක් බැලුවා, මුහුදක් බැලුවා, අහසක් බැලුවා ඔහොම කියනවා. හැබැයි මං අහන්නේ ඒක නෙවෙයි. බලපු දේ නෙවෙයි. බලනවා කියන්නේ මොකක්ද කියලා. දැන් එහෙම මිනිස්සෙක් කිව්වොත් මොකද්ද බලනවා කියන එකට උත්තර දෙන්න පුළුවන් උත්තර. S දෙකෙන් බලන එකද? නෑ මං අහන්නේ ක්‍රියාව ගැන. ක්‍රියාව ගැන. ඔව් S දෙකෙන් බලන එක නෙවෙයි. දැන් S දෙකෙන් අපි බලනවා කියලා ගොඩක් දේවල් අද වෙනකොට බලනවනේ. දවසක උදේ නැගිට ඉඳලා රැ හැන්ද වෙනවා කොච්චර බලනවද? ඔව්. කොච්චර අහනවද? කොච්චර හිතනවද? මං අහන්නේ ඒව නෙවෙයි. මේ ක්‍රියාවක් මොකද්ද කියලා හොයලා තියෙනවා අපි. දෙහිව්ව මොකද්ද හම්බ වෙන්නේ? මොකද්ද බලනවා කියලා කියන්නේ? මොකද්ද හිතනවා කියලා කියන්නේ? මොකක්ද අහනවා කියලා කියන්නේ? මං කියන්නේ අහන දේ කර්මය නෙවෙයි. අහනවා කියන්නේ ක්‍රියාව ගැන හෙව්වොත් අපි මොකද්ද වෙන්නේ? අනිත් පැත්තට හෙව්වොත්. ඔව්. මොකද්ද හම්බ වෙන්නේ? මේ මෙකනිසම් එක. ඔව්. අහනවා කියන මෙකනිසම් එක මොකද්ද? අපහැදිලි. ඒක තමයි අන්නේ එතනේ අපහැදිලි ස්වභාවය තමයි ප්‍රඥාව කියලා මතුවේ. ඒකට ලැබෙන උත්තරය තමයි ප්‍රඥාව කියන සිද්ධාරාව කියන්නේ. හරි තේරුණාද? මට තේරුණා. ඒක අනිත් පැත්තට බලනවා මම ළමයෙක් දැක්කා. මම ගෙයක් දැක්කා. මම අරක දැක්කා. මම මේක ඇහුවා. මම මේක හිතුවා. ඒ ක්‍රියාවට කියන්නේ මෝහය කියලා. ඔව්. මේ ඒක අනිත් පැත්තට හෙව්වොත් ඒ ඇති වෙන සිතුවිලි ධාරාවට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හම්බ වෙන උත්තරේ තමයි ඊතර වෙනවා නිදහස් වෙනවා. ඒ තමයි එන්ලයිට්මන්ට් කියන්නේ.